ළමයි නිවාඩුවට යන්න නැටුමක් බලන්න. මේ උග්ගසේන නැටුම් බලලා ඇවිල්ලා ලදෝ ජීවත් වෙමි නොලදොත් මියෙමි නොකා නොබීලා හැඳටම නැගීලා වැදහොත්තාහ. උග්ගසේන කෙල්ලෙක් ඉඳ පිස්සු වැටිලා. පිස්සුවේ තරම දෙන්න විවාහ වෙනවා. විවාහ වුණාට පස්සේ මෙන්න බලන්නකෝ. ගැල් රකින්න උන්ගේ පුත, බර උසුලන්න උන්ගේ පුත, කුමකුන් නොදන්න උන්ගේ පුත. ගෑනු කෙනෙක්ගේ මෙච්චර බැනුම් අහන්න. ඉතින් මම ඔයාලට කතා කරේ උග්ගසේන සිටුපුත්තුගේ කතාවස්සුව. රස්සනට රසවත්ව විඳින්න 21 වෙනිදා යාළුවොත් එක්ක ඔයත් එන්න උග්ගසේනගේ නැටුම් විතරක් නෙවෙයි අපි ව්‍යාකරණ තිතට උගන්වනවා. ඒ තමයි උක්තානුක්ත ભેදේ, කර්මකාරක වාක්‍යික ලක්ෂණ, කර්තෘකාරක වාක්‍යික ලක්ෂණ මේ සියල්ල 100% නිවැරදිව ඉගෙන ගන්න ඔයා එදාට එන්නම ඕනේ. ලංකාව පුරා ඉන්න හැමෝටම සිහන දෙදාට පතුරවනවා. ඒ තමයි සිකුරාදා 21 වන සිකුරාදා සවස 5 සිට 8 දක්වා මුළු ලංකාවටම නොමිලේම සම්බන්ධ වෙන්න පුළුවන්. YouTube හා Zoom හරහා ඔයාට උඩ තියෙන ලින්ක් එකෙන් අපිව සම්බන්ධ කරගන්න. පට්ට රහට ව්‍යාකරණ වගේම සාහිත්‍ය ඉගෙන ගන්න ඔයා එන්නම ඕනේ.